යකෝ එහෙම වල් විදිහෙන් නෙවෙයි. කමට කරපු යකෝ පිස්සෙක්. දරුවෝ ඉන්දෙද්දි එහෙම දවස් 10 පැටි. ආවා. තනියට ගෙනල්ලා ආවා කිව්වට බෑ. ඒවට ප්‍රවේශම් වෙන්න. එහෙම කියලා කිව්වම එහෙනම් සුබවදම් රයිට් ඩාර්ලින්. එහෙනම් ඕන වෙලාවක එන්න. මේකක් බොන්න පුළුවන්. දරු පැටව දෙන්නගේ ඉස්කෝලේට යන වෙලාවෙදි දරුවන් ඉස්කෝලේට දානවා. මොන්ටිසෝරියෙන් පස්සේ පළවෙනි වරට දානකොට මම ජීවත් වෙලා හිටියොත් බින්දු කියන්න බබාලා දෙන්න මම දානවා. අනේ බොහොම ස්තුතියි. ඉස්කෝලේට ඔයා ආස ඉස්කෝලේකට දාන්න පුළුවන්. Thank you මම. ඔයාලා වියදම් කරන්න ලේසි ඉස්කෝලේට. ඒක ගොඩක් දරුවෝ දෙන්න මම දානවා. බොහොම right darling. Okay. ඕකේ. එහෙනම් මම තව එක ඉල්ලීමක් ආ තියෙනවා. කියන්න. මං ආසයි බඳු මහත්තයත් එක්ක චිත්‍රපටියක හරි ටෙල්නාටික හරි එකට රඟපාන්න. පුළුවන් නම් බඳු අපි මේ ප්‍රාර්ථනාවම දෙමු පුතාට. පුතාට ගමු ඒක ඩිරෙක්ට් කරන්න කියලා. වැඩි හරි. මෙයාට කියමු අධ්‍යක්ෂණය කරන්න කියලා. පළවෙනි අධ්‍යක්ෂණේ අපි දෙන්න ඉන්න පින්තූර. කාංචන සමරසිංහ. මේ darling. But